මේ ඉන්නේ මගේ යාළුවෝ 3 දෙනෙක්. යාළුවනේ මේගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. අපි ගාව මේ වගේ ටෝකන්ස් 4ක් තියෙනවා. ඒවයින් එකක රතු පාටින් විනා කියලා දීලා තියෙනවා. අපි ඒ ටෝකන් 4ම මේ පිට්ටනියේ දැන් 4ක හංගනවා. මේගොල්ලන්ට තියෙන්නේ ඒ ටෝකන් වලින් රතු පාට විනා කියලා ලියලා තියෙන ටෝකන් එක හොයාගෙන පැය භාගයක් ඇතුළත මට ගෙනත් දෙන එක. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි මුංගේ ඇස් දෙක වඳින්න තමයි යන්නේ. බෝ දෙන්නෙත් නෑ. ගම්මඩ ඇස් දෙක වහගමු හැම එකාගෙම. ඉතින් මුගේ මේ කලින්ම වැන්දා. දැන් වැඩේ කියන්නේ යාළුවනේ මූට ලේන්සුවක් නෑ වදින්න. හරිම සරලයි වැඩේ. දැන් මෙතන කෙනෙක් ඉන්නවා අපි. ලේබම්. ඕ ඉඳපන්. හරි. ඔන්න යාළුවනේ ඉතින් අපේ ටෝකන් ටික තියාගෙන තමයි යන්නේ. වරුන් අතන හිර කරලා තියෙන්නේ. ඉතින් අපි ෆස්ට් ටෝකන් එක තියාගමු. උන්ට හොයාගන්න බැරි වෙන තැනකින්. මෙතන වගේ තියාගමු. ඕකේ. ඉතින් අම්මෝ අමාරු වෙන හින්දා රෙඩ් ටෝකන් එක තියමු මෙතනින්. ඕකේ. ආයෙත් ඉතින් අපේ දෙවෙනි ටෝකන් එක හංග ගන්න තමයි යන්නේ අපි. අපි දෙවෙනි ටෝකන් එක දාමු මෙන්න මේක ඇතුළට. උන් ටෝකන් එකක් මේක. දාමු. තියෙන ටෝකන් දෙකයි යාළුවනේ දැන් ටෝකන් තියෙන දෙකයි. හයි යාළුවනේ ඉතින් ඔන්න අපේ තුන්වෙනි ටෝකන් එක අංගන්න තමයි යන්නේ මෙන්න මෙතන. හරි. අපේ තුන්වෙනි ටෝකන් එකත් එතන ඒ විදිහට හැංගුවා. අපි දැන් අපේ හතරවෙනි ටෝකන් එක අංග ගන්න තමයි යන්නේ. ඕකේ let's go. ආයෙත් යාළුවනේ ඉතින් අපේ අන්තිම ටෝකන් එක මෙන්න මේ විදිහට හංග ගන්න තමයි යන්නේ ඉතින්. ඕකෙන් පෙන්න නැති ලේසියෙන් හොයා ගන්න බැරි තැන. අපි එතන හංගමු ෂණික ටෝකන් එක. මේක හංගමු. මෙන්න මෙතනින් වගේ තියමු මේක. එතන වගේ තියමු මේක. මෙන්න දැන් යාළුවනේ දැන් අපි මොනිදිද අඩෝ. මොනිදිද? යයි. මෙයා. මේ යට ගාලා පොන ලෝක කියලාකෝ. ඒවා ඔබට අදාළ නැහැ. ඔබඩන් කරන්න දෙයක් නැහැ. අයි ඔබ කැම්ප් එකෙන් මොනවා අහගෙන ඉන්නේ? ඔන්න හරි. යාළුවනේ මූණ පෙන්න ටිකක් අදිමදි කරනවා. හරි. ඉතින් යාළුවනේ අපේ යාළුවන්ගේ බුද්ධිමත්කම ඉතාමත් ඉහළ මට්ටමේ තියෙන නිසා අපේ යාළුවෝ මේක රෙකෝඩ් කරන්න තියෙන්නේ මයික් එක ඕෆ් කරගෙන. ඉතින් ඕගොල්ලන්ට කොහොමද මේ හොයන එක කම්මැලි ඉන්න බලන්න. ඒකෙන්ද මම මේක රියැක්ට් කරන්න. හරි යාළුවනේ ඉතින් මම මුන්ට දුවන්න කිව්වා. දැන් මුන් මේක හොය දුවනවා. මුන් කොහේ යයිද දන්නේ නැහැ. යාළුවනේ ඉතින් මට දැන් පේනවා මුන් බඩු ටික පෙල්ල හොයනවා. දැන් අපිව පන්නයිද දන්නෙත් නෑ මුන් මේ කරන වැඩෙන්. දැන් මුන් කුඩුබක් ඇස්සෙත් දාගෙන හොයනවා. අන්න අපේ දණ්ඩා එක ටෝකන් එකක් හොයාගෙන ගැම්මටම මට නම් පේන්නේ මුන් මේ යන විදිහට ඔක්කොම ටික හොයාගනී වගේ. මුන් හොයාගත්තොත් මමත් ඉවරයි. ඇත්තටම මේ මං අර කණ්ඩ ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. මුන් මේක හොයාගත්තොත් මට මුන්ට මේක දෙන්න වෙනවා. මට හරිම දුකයි යාළුවනේ මුන් මේක හොයාගත්තොත් එහෙම. දැන් අර උණ ඈකියගේ යනවා. ඕන් දැන් අපි අන්තිමට තිබ්බේගේ ළඟටම යනවා. මුන් දැන් දැක්කේ නැහැ. තාම දැක්කේ නැහැ යාළුවනේ මුන් ටික. ඕ අපේ කැමරාමන් මේ පැත්තට කැමරාවත් ඇල්ලුවා. ඊළඟට මුන් තාම දැක්කේ නැහැ. ඕ මූ ඒ කුණුබක් යවුස්සනවා. තාම නම් දැක්කේ නැහැ. ඕ අයියෝ ඔන්න දණ්ඩ දැක්කා යාළුවනේ. අයි දණ්ඩ දැක්කා. ඕ දණ්ඩ ගත්තා. මේ දණ්ඩ නම් පුදුම කරදරයක් තියෙන්නේ. මං ඊළඟ වීඩියෝ එකට දණ්ඩට එන්න කියන්නේ. පුදුම වදයක් තියෙන මේ දණ්ඩගෙන්. දැන් ඉතින් යාළුවනේ දැන් මුන් මේ පිට්ටනිය වට යන මුන් මෝඩයි. හරිද? දැන් මේ මුන් දන්න එකම පැත්තේ වේඩික තියෙන්නේ කියලා ඇස් වහලා තිබ්බ නිසා මේ දැන් යනවා. ඉතින් ඕගොල්ලන්ටත් මේක බලන්න කම්මැලි හින්දා මම මේ ටික ස්පීඩ් කරන්න. දැන් මුන් යාළුවනේ ලෙලියන්න හොයනවා. මුන් වටේ යන ග්‍රවුන්ඩ් එකේ කෝ මුන් දන්න එකම පැත්තේ තියෙන්නේ කියලා. ඕ යනවා. ඔතින් යාළුවනේ මුන් ටික දැන් ෆැමිලියෙන් එක උට්ටත් යනවා. දැන් අපි කලින් දාව දැන් මුන් පාස් කරගෙන තමයි යන්නේ. මොකද යනවත් දන්නෙත් නැහැ. උඩට නැගගෙන යනවා දැන්. ඉතින් යාළුවනේ මුන් ටික ඉඳගෙන මොනවද කියවනවා අපිට ඇහෙන්නේ නැහැ මොකවත්. මම ළඟ ඉඳියෙත් නැහැ. මම ඉඳගෙන ඉඳියේ වෙන පැත්තකට වෙලා. මුන් මොනවා කියවනවද දන්නේ නැහැ. අර ෆෝන් එකක් එළියට ඇදලා ගත්තා. මොකාට කතා කරන්නද දන්නෙත් නැහැ. අපිට මු වෙලාව පෙන්නනවා ගයිස්. කෝ ආයි වෙලාව 15:57යි. ඉතින් යාළුවනේ අපේ කැමරාමන් චූපාරක් දාන්න එනවා බාත්රූම් එකට. අපේ කැමරාමන්ට අපි ඒක නිදාසි කරන්න දීලා පොඩ්ඩක් මේ පැත්තට යමු. ඔන්න යාළුවනේ අපිට දැන් තව එක්කෙනෙක් එකතු වුණා මේ අවස්ථාවේදී. ඌට පොඩි කේස් එකක් වෙලා ගියා. ඔය ඉන්නේ හැලිවඳුරෙක් වගේ ඌ.
දැම්මුම් පාරමැද්ද ගඩවා ගයිස් මොනෝ මොකට යනවාද කියලා මට හිතාගන්න බැරුව ඉන්න මේ මොනවා කරන්න යනවත් දන්නෙත් නෑ අපේ දණ්ඩරම් පිටිපස්සෙන් යන්නේ දණ්ඩ පිටිපස්සෙන් ගිහලා තමයි ඔක්කොම හොයාගන්නේ මට බයයි මේකත් හොයාගනිද්ද කියලා යාළුවනේ මුන්ටරක් කිසිම යාළුවනේ මුන්ටරක් කිසිම හිරිකිතක් නෑ මුන් යාළුවනේ මුන්ටරක් කිසිම හිරිකිතක් නෑ මුන් මේ කුණුබක් ගස්සේ තවුස්තරව අපිට පේනවා ඔන්න දිගාලුවට අපේ දෙවෙනි ටෝකන් එක තියෙන කුණුබක් කියන්න මුන් පාස් කරගෙන යනවා මුන් එක තාම දැක්කේ නෑ දැන් මම යන්නේ මු රෙඩ් ටෝකන් එක ගාවට යන්නේ අපේ කැමරාවන්නේ ඇසේ දැලක් අස්සේ රිංගනවා අර ස්පයිඩර්මෑන් එන්න එනවා මට පේනවා මෙන්න මෙතනදී උන්ට කොහොමද මේ අවෝ අපේ කොටා දැක්ක යාළුවනේ මේ රෙඩ් ටෝකන් එක ඌ මොනවද මුමුණනවා මට ඒක ඇහෙන්නේ නෑ මගේ අවසනාවකට ඔන්න මේ විදිහට මු රෙඩ් ටෝකන් එක ගත්තා ඔන්න ඉතින් යාළුවනේ අරුන් ටික අර රෙඩ් ටෝකන් එක හොයාගෙන ඉතින් මම මගේ පැත්තට දුවගෙන එනවා හරි ඕ මේක ඇත්ත ටෝකන් එක ටික බලාගමු ඔව් යාළුවනේ විනා ටෝකන් එක ඉතින් මේක තමයි අපේ විනාස්ලා විනාස්ලා තමයි බිලේ ඔන්න යාළුවනේ ඉතින් උන්ට කෑමක දෙන්න තමයි හදන්නේ උන් ටික ඉන්නවා නිකන් ආයි මේක ඉතුරු වෙද කියලා මට ෂුවර් එකක් නැහැ උඹලා බෝල් එක තියපන් මගේ අත්තපර ගෙදර යන්න වෙන්නේ නැහැ ඔන්න කණේ කුඹලගේ වැඩක් උන්ට දිලා හරියන්නේ නැහැ අත ටිකක් කන්න ඕනේ හරියන්නේ නැහැ කාබා Come on. Yo. Yo. Sayang, amna.